සුබ දවසක් අයිබෝවන් මගේ මිත්‍රවරු සියලුම දෙනාට. ඉතින් මේ වෙනකොට අපි මැයි මාසේ අවසාන සතියේ අවසාන දින කිහිපේ ඉන්නේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම අප්ඩේට්ස් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ගයයින් යුරෝප්. ඉක්මනටම යමු අප්ඩේට්ස් ටික කතා කරන්න. ඉතින් ගොඩාක් ලොකු අප්ඩේට්ස් මේ සතියේ නෑ මිත්‍රවරුනි. මේ වෙනකොට රොමේනියන් එම්බසි එකෙන් ඉන්ටර්වියු ඩේට්ස් ලැබෙමින් පවතිනවා. SE නම්බර්ස් වලින් කිව්වොත් 173 174 සහ 175 කියන නම්බර්ස් වලට ප්‍රධාන වශයෙන් 173 සහ 174 අංකවල ඊටාම සුළුතර පිරිසකට තමයි ඩේට් ලැබෙන්න තව ඉතුරු වෙලා තියෙන්නේ. 175 යම් පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ වගේම SC 176 කියන නම්බරයකට ඩේට්ස් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් මම මාසයකට කලින් වීඩියෝ එකක ඔයාලට කිව්වා අනිවාර්යයෙන්ම මේ මාසෙ වෙනකොට ඒගොල්ලෝ 175 176 කියන නම්බර්ස් ටච් කරයි කියලා කිව්වත් වගේම 176 කියන නම්බර එකත් ස්ටාර්ට් වෙලා තියෙනවා. ඉතින් මේක ඉතා හොඳ ප්‍රවණතාවයක්. කතා කරපු විදිහට මේ මාසේ අපිට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් 175 176 කියන SC නම්බර්ස් ටච් වෙයි කියලා. මේකට පොඩි උත්ප්‍රේරකයක් සපයනවා 173 කියන SC නම්බර එකෙන් කීප දෙනෙක්ට ඩේට් ඉෂුව වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ටර්විව් යනවා මේ දවස්වල එම්බසි එකේ 173 174 සහ 175 කියන අංක ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ලේට් සබ්මිෂන්ස් වෙච්ච 172 171 170 වගේ SC නම්බර්ස් වලත් ඉතා සුළුතර ප්‍රමාණයක් එම්බසි ඉන්ටර්විව් වලට සහභාගී වෙනවා. වීසා ඉෂුවන්ස් එක ගැන බැලුවොත් අප්‍රේල් මාසයේ දෙවෙනි සතියේ ඉන්ටර්විව් ගියපු බහුතරයකට වීසා ඉෂුව වෙන්න නියමිතයි. ඉතින් ඔයාලගේ වීසා එක තාම පාස්පෝර්ට් එක ඔයාලගේ අතට ලැබිලා නැත්නම් අප්‍රේල් මාසයේ දෙවෙනි සතියේ ඉඳලා මෙහාට ඒ කියන්නේ අප්‍රේල් 14න් පස්සේ ඉන්ටර්විව් ගිහිල්ලා ඔයාලට ඉදිරි සති කිහිපය අතරතුර අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් ලැබෙයි. පහුගිය සති දෙකේ පාස්පෝර්ට් ඉෂු වුණා. නමුත් මේ වෙනකොට 5:31 කියන දවස වෙනකොට තාම ඊමේල් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දෙවෙනිදා ජූනි දෙවෙනිදා පාස්පෝර්ට් කරෙක්ෂන් වලට. නමුත් අපි බලමු 5:31 හරි මේල් එයිද කියලා. සමහර විට මේල් එන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. පොඩි ඩිලේ එකක් තියෙනවා පාස්පෝර්ට් ඉෂු වෙන එකේ තාම. ඒක ගැන අපිට බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉන්න වෙනවා. කෙසේ වෙතත් එම්බසි එකේ තියෙන මේ පොඩි ඩිලේ එකත් එක්ක ඉන්ටර්විව් කරන ප්‍රශ්න ප්‍රමාණය බැලුවොත් ප්‍රශ්න 5-25 අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍ය අගයක් ඇහෙන්නේ. කන්සියුලර්ස්ලා බැලුවොත් කන්සියුලර්ස්ලා 3 දෙනෙක් තමයි තාමත් ඉන්නේ. ඇත්තටම ඉන්ටර්විව් වලට සහභාගී වෙන්නේ. පහුගිය සතියේ සමහර දවස් තිබ්බා ඉන්ටර්විව් කරේ කන්සියුලර්ස්ලා දෙන්නයි. ඉන්ටර්විව් කරන ප්‍රමාණය බැලුවොත් දවසට 75-100ත් අතර ප්‍රමාණයකට පොඩි අඩුවීමක් ගිය සතියේ දකින්නට ලැබුණා. ඉතින් ඒ වගේම තමයි රිජෙක්ෂන් රේෂියෝ එක රිජෙක්ෂන් පර්සන්ටේජ් එක ගොඩක් අය කතා කරලා තියෙනවා අහලා තියෙනවා කීයක් වගේද කියලා. මම මේ සම්බන්ධව ප්‍රශ්න කරා ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකෙන්. ඉතින් මේ තමයි යාලා මට දුන්න රිප්ලයි එක. මම මේක ස්ක්‍රීන් එකේ දාන්න. යාලා කියන්නේ එහෙම ස්පෙસિෆිකලි ඩේටා එකක් යාලට දෙන්න බෑ. ඒගොල්ලොන්ගේ එහෙම ඩේටාබේස් එකක් නෑ කියලා. නමුත් 2024 කියන වර්ෂයේ රොමේනියාව ඇතුළු ෂෙන්ගන් කලාපයේ රටවල් වල වීසා රිජෙක්ෂන් රේෂියෝ එක මම ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවම මේ ෂෙන්ගන් වීසා ඉන්ෆෝ කියන සයිට් එකෙන් මට හොයාගන්න පුළුවන් වුණේ 88.36 වගේ ගාණක් අප්‍රූවල් රේට් එක තියෙනවා. මේක පොඩි එහා මෙහාමක් වෙන්න පුළුවන්. ඒ වගේම රොමේනියාව කියන්නේ ෂෙන්ගන් ඒරියා එකක යුරෝපයේ වැඩිම වීසා අප්‍රූවල්ස් දෙන රටක් අතර තියෙන එකක්. මේකෙන් ශ්‍රී ලංකාවටත් වැඩිම වීසා අප්‍රූවල්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔයාලා කිසිම කෙනෙක් බය වෙන්න එපා එම්බසි ඉන්ටර්විව් එකට. ඔයාලා හොඳට ප්‍රැක්ටිස් වෙලා සූදානම් වෙලා යන්න. ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික හරියට හදාගෙන යන්න. ඒවා අපි කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා කොහොමද ડોකියුමන්ට්ස් ටික හදාගන්නේ කියලා. ඉතින් ඒ විදිහට හදාගෙන ගිහිල්ලා යම් ප්‍රමාණික ඉංග්‍රීසි දැනුමකින් සහභාගී වුණොත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් ඔයාගේ ජොබ් එක සහ ඔයාගේ ඇග්‍රීමන්ට් එක පිළිබඳව අවශ්‍ය කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුණා නම් ඇති. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියන තරම් යකා කළු නෑ. ඒක නිසා මම කරලා තියෙන ගොඩාක් වීඩියෝස් වල අපි ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ සමහර විට හිතන්න පුළුවන් මේ ප්‍රශ්න ඔක්කොම අහනවා කියලා. එහෙම අහන්නේ නෑ. ඉතින් ප්‍රශ්න කීපයක් අහනවා කියන එක මම නැවතත් අවධාරණය කරනවා. ඉතින් ඒ වගේම මිත්‍රවරුනි self applicant කෙනෙක් නම් ඔයා රොමේනියාවට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාගේ ජොබ් බෝඩ් එක රොමේනියාවේ තියෙන ශ්‍රී ලංකාවේ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. මේ ජොබ් එක මෙහෙම එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා මේ වගේ ජොබ් බෝඩ් එකක් තියෙනවා මේකට එන එක ප්‍රශ්නයක් නැහැ කියලා එම්බසි එකෙන් සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ශ්‍රී ලංකාවේ
SLBFE එකෙන් ඔයාට බියුරෝ එක කරගන්න පුළුවන්. රොමේනියාවට විතරක් නෙවෙයි හැම රටකම මේක අදාළ වෙනවා. කලින් ඔයාලා කරගත්තේ සෙල්ෆ් යන අයම ගිහිල්ලා කරගත්ත බියුරෝ එකෙන් දැන් ඉස්සරහට එහෙම බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි මිත්‍රවරුනි ජූනි 9 වෙනිදා රොමේනියන් එම්බසි එක වහලා තියෙන දවසක්. මේ නිවාඩුවට හේතුව තමයි නැෂනල් ඕර්තොඩොක්ස් පෙන්තකොස්ත නිවාඩු දිනය. ඉතින් මේ සමුදා දවස් 9 වෙනිදා රොමේනියන් එම්බසි එක වහලා තියෙන්නේ. ඔය ටික තමයි මේ සතියේ තියෙන අප්ඩේට්ස් ටික. ඉතින් ලබන සතියේ අලුත් අප්ඩේට්ස් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්න. පතනවා ඔයාලා හැමෝටම ජයග්‍රහණය මේ ගයයින් නිරෝධ